ආයිබෝවන් කේසපත්ම YouTube නාලිකාවට ඔය දරුවන් ඉතා ආදරෙන් පිළිගන්නවා. ගොඩාක් අයට ගැටලුවක් වන භාවනාව කරන ආකාරය ඒන් ලැබෙන ප්‍රතිඵලය මොනවද කියලා කතා කරන්න හිතුවා. දරුවනි භාවනාව ගැන ඔය දරුවන්ට කියලා දෙන්න මං ඒ තරම් භාවනාව ප්‍රගුණ කරලා නැති වෙන්න පුළුවන්. ඒත් භාවනාවෙන් මා ලබාගත් දෙයක් තියෙනවානේ. ඒ දේවල් ඔය දරුවන් එක්ක බෙදා ගන්න හිතුවා. භාවනාව කරන එක වරන් දරුවන්ට විතරක් නෙවෙයි. සියලු දරුවන් උදෙසා උපකාරී වෙන දෙයක්. භාවනාවෙන් අපට මූලික වශයෙන් අපට ලබා ගන්න පුළුවන් වෙන්නේ සිත සමාධිගත වීමයි. ඒ කියන්නේ සිතේ ඇතිවෙන කලබල ස්වභාවය විවිධාකාර සිතුවිලි ගලාගෙන එන එක ඒක නැති කිරීමේ ක්‍රමයක් හැටියට තමයි භාවනාව අපිට මූලික වශයෙන් උපකාරී වෙන්නේ. ඊළඟට සිත සමාධි වීමෙන් අපට වැළඳෙන ලෙඩ රෝග බොහෝමයක් අඩු වෙනවා. අපිට ලෙඩ රෝගවලට බොහෝමයකට මූලික වෙන්නේ මේ ආතතිය කියන එක. අද ඇති වෙලා තියෙන මේ ආර්ථික තත්වයන් උඩ මූලික වශයෙන් ආතතිය කියන එක වෙහෙසකර බව අපේ සිත තුළ ඇති වෙනවා. ඒ සිත සමාධිගත වීමක් තමයි මේ භාවනාව තුලින් සිදු වෙන්නේ. ඒ කියන්නේ බෞද්ධයන් හැටියට අපි අනිවාර්යයෙන්ම දිනකට විනාඩි 5ක්වත් අඩුතරමේ භාවනා කළ යුතුමයි. විවිධ මිනිසුන් ඇසුරු කරන විටත් අපේ ශරීරයේ හිත කිලිටු වෙනවා. ඒ සියලු දෙයකටම මේ භාවනාව අපිට උපකාරී වෙනවා. ඉතින් වරම් මාලාවක් ලැබිච්ච දරුවෙකුට නම් සිතුවිලි හරියාකාරව ලබා ගැනීමට මෙම භාවනාව උපයෝගී කරනවා. විශේෂයෙන් සිහිවරම් දරුවන්ට ඒ වගේම විශ්ව ශක්තියෙන් වැඩ කරන දරුවන්ට භාවනාව අනිවාර්යෙන් කළ යුතුමයි. අපිට ඇතිවන ගොඩාක් ප්‍රශ්න ගැටලු වලට මුහුණ දීමේ ශක්තියක් මේ භාවනාව තුළින් ලැබෙනවා. ඒ කියන්නේ සමහර වෙලාවට අපිට ප්‍රශ්න වලට විසඳුණොත් මේ භාවනාව තුළින් අපිට ලැබෙන අවස්ථාව තියෙනවා. ඒ කියන්නේ අපේ සිතේ ඇතිවෙන ක්‍රෝධය, දේශය, මෝහය, රාග ආදී සිතුවිලි අපේ සිත් වලින් බැහැර වෙනවා. හැබැයි මේ දේවල් අපට අත්විඳින්න නම් හරියාකාරව භාවනාව වැඩි යුතුමයි. අපිට ගැළපෙන්නේ කුමන කමටහමද කියලා අපි තෝරා බේරා ගන්න ඕනේ. ඒකට අපි භාවනාව ප්‍රගුණ කළ කෙනෙක්ගෙන් උපදේශයක් ලබා ගත යුතුයි. ඉතින් දරුවනි මේ භාවනාවෙන් උසස් තත්වයක් ලබාගෙන ওই දරුවන්ට ප්‍රඥාව පහළ වේවා කියලා මම ওই දරුවන්ට ප්‍රාර්ථනා කරනවා. ওই දරුවන්ට සොහොන් කාලිමෑණියන්ගේම පිහිටයි ආරක්ෂාවයි.